ඒගොල්ලෝ හොඳ වෙන්නත් අනිත් අය නරක වෙන්නත් විදිහක් නැහැ. ඒගොල්ලොත් මිනිස්සු අපිත් මිනිස්සු. රාජපක්ෂවරු රට බංකොලොත් කළා කියලා අධිකරණය විසින් අධිකරණ තීන්දුවක් දීලා තියෙනකොටත් රාජපක්ෂවරුන්ට කඩේ යන්න ඔබට ලැජ්ජාවක් නැද්ද? අධිකරණ තීන්දුවේ කොහෙවත් කියලා නැහැ රාජපක්ෂවරු රට බංකොලොත් කරා කියලා. මේක කියලා තියෙන්නේ අධිකරණයෙන් දීපු තීන්දුවේ රාජපක්ෂවරු රට බංකොලොත් වීමට වගකිව යුතුයි කියලා. ඒ තීන්දුවේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ලංකාවේ බදු අඩු කිරීම. දෙවෙනි එක තමයි ඩොලර් මිලියන 500ක් ණය ගෙවපු එක. තුන්වෙනි එක තමයි වෙලාවට IMF එකට ගියේ නැති එක. අද වර්තමාන ආණ්ඩුවේ බදු වැඩි කරලා මිනිස්සු කියනවා හොඳයි කියලා මේ. එදා කොරෝනා ව්‍යසනයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ බැලුවේ ජනාධිපතිතුමා. එතුමා ඇත්තටම ජනහිතකාමී ජනහිතවාදී නායකයෙක්. එදා එතුමා බැලුවේ ලංකාවේ තියෙන ව්‍යාපාර ටික ආරක්ෂා කරගන්න. ඒකෙදි ඒ මිනිස්සුන්ට ඒ කොරෝනා වෙලාවේදී සරණ වෙලා ව්‍යාපාර කරන්න බැරුව ලාභ ලබන්න බැරුව ඉන්න වෙලාවක බදුත් වැඩි කරා නම් ඒ මිනිස්සුගේ ව්‍යාපාර ටික සම්පූර්ණයෙන්ම වැටෙනවා. ඒ වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා මිනිස්සු ගැන තමයි බැලුවේ. දෙවෙනි කාරණේ තමයි ඩොලර් මිලියන 500ක් ණය ගෙවපු එක. මම හිතන්නේ ඒ වෙලාවේ ණය නොගෙව ඉන්න තිබුණා. ඒක මේකට විසඳුමක් නෙවෙයි. එතකොට ජාත්‍යන්තරයට ලංකාවේ තියෙන ආර්ථිකය ගැන පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. රට බංකොලොත් වුණා කියන එක කලින් මේගොල්ලෝ දැනගන්නවා. තුන්වෙනි කාරණේ තමයි වෙලාවට IMF එකට ගියේ නැහැ කියන කාරණා. උදාහරණයක් විදිහට ඔයාගේ ව්‍යාපාරය. ඒ ව්යාපාරයේ බංකොලොත් වෙලා තියෙද්දි ඔයා යනවා බැංකුවට මට මගේ ව්‍යාපාරේ බංකොලොත් වෙලා තියෙන මට ලාභ ලබන්න විදියක් නැහැ. මගේ ව්‍යාපාරේ ගොඩ ගන්න මට ණයක් දෙන්න කියලා. බැංකුවෙන් ඔයා කියන දේ අහන්නේ නැහැ. බැංකුවෙන් ඔයාට ණය දෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ව්‍යාපාරය බංකොලොත් වෙලා නැහැ. හොඳ විදිහට කරගෙන යනවා. ඊට පස්සේ ඔයා ගියොත් එහෙම බැංකුවට මගේ ව්‍යාපාරය හොඳට කරගෙන යනවා. මට මේක තව ඩිවලොප් කරන්න ණයක් දෙන්න කියලා කිව්වොත් බැංකුව ඔයාගෙන් ප්‍රශ්න අහන්න නැතුව ඔයාලට ණයක් දෙන්න ඒගොල්ලෝ පැකිලෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මම දකින හොඳම හේතුව. එදා තිබිච්ච තත්ත්වෙදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇත්තටම ජනතා හිතවාදී නායකයෙක් කියන එකට මේ හොඳටම උදාහරණ ඇති. අධිකරණය පැත්තෙන් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකට වග කියන්න ඕනි කියන්නේ එක පැත්තකින් වැරදිකාරයෙක් කියන එක තමයි. නමුත් ස්වභාව ධර්මයේ නඩු තීන්දුව පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නිවැරදිකාරයෙක්. ඒකට උදාහරණයක් මම පැහැදිලි කරන්න. ඔබේ වාහනය ඩ්‍රයිව් කරගෙන යනවා. ඉස්සරහා ඉන්නවා පොඩි බලු පැටියෙක්. ඊට ඉස්සරහා ඉන්නවා ට්‍රැෆික් එකේ දෙන්නේ කලහවිලා දෙන්නේ. ඉතින් එතකොට ඔයා ඩ්‍රයිව් කරගෙන යනකොට දකුණු පැත්තේ තියෙන්නේ ඩබල් එකක්. ඒ ඩබල් එක කැපුවොත් ඔයා නීතියට අනුව වැරදිකාරයෙක් වෙනවා. ඔයා ඩබල් එක කපන්න නැතුව අර බලු පැටියව කප්පගෙන ගියොත් ඔයා ස්වභාව ධර්මයට අනුව වැරදිකාරයෙක් වෙනවා. JVP එක විසින් හදපු කතාවන් ටිකක් ඇරෙන්න කිසිම සාක්ෂියක් නැහැ මේගොල්ලෝ රට බංකොලොත් කරා කියලාවත් හොරකම් කරා කියලාවත් මේ කිසිම දෙයක් ඔප්පු වෙලා නැහැ. හැබැයි අපිට ස්පනා පිටම පේන්න තියෙනවා JVP එක කරපු විනාශ. මේ තාක් රට පස්සට යන්න ලොකුම හේතුව විදියට මම දකින්නේ පළවෙනි කාරණාව LTT එක. දෙවෙනි කාරණාව JVP එක. දැන් අද තෙල් පෝලිං වල ඉන්න මිනිස්සු ලොකු ඉවසීමකින් ඉන්න ඕගොල්ලෝ දකින්න ඇති. ඒ ඉවසීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු දවසේ තිබුණා නම් අද මේ රට මෙහෙම වෙන්නේ නැතුව අපිට ගොඩ ගන්න තිබ්බා කියන එක තමයි මගේ මතය.